සුබ දවසක් කියලා පිළිගන්නවා work and wealth guide YouTube channel එකකින් ගෙනෙන තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද අරගෙන ආවේ පෞද්ගලික අංශයට අදාළව රැකියා අභ්‍යර්ථුවක්. ඒ තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න ලංකම් සිලෝන් PLC කියන කම්පැනි එකට අදාළව vacancies වර්ග කීපයක් ගැසට් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ කියන vacancies සහ මොනවද ඒවට ඉල්ලන සුසුකම් කියලා. ඉතින් වීඩියෝ එකට කලින් මතක් කරනවා අපේ YouTube channel එක තියෙනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. පළවෙනි vacancy එක විදිහට තියෙන්නේ senior associate accounts receivable and payable කියන vacancy එක. ඒදී මේක තියෙන්නේ shared service center කියන එක තුල තමයි මේ vacancy තියෙන්නේ. ඉතින් මේ දක්වලා තියෙන විදිහට candidates partially qualified in chartered CMAO AAT below the age of 25 years. ඉතින් ඔයා මොනවා හරි chartered හරි CMA හරි CMAO AAT කියන professional qualification එක qualified වෙලා තියෙන්න ඕන. partly qualified වෙලා තියෙන්න ඕන. ඒ වගේම තමයි වයස අවුරුදු 25ට වඩා අඩු වෙන්න ඕන. ඒකම තමයි මෙතනදී කියලා තියෙනවා with the ability to work with minimum supervision are encouraged to apply hands-on experience in SAP will be winning factor. ඉතින් ඔයාට SAP කියන accounting system එක පිළිබඳව එහෙම නැත්නම් ERP system එක පිළිබඳව experience එකක් තියෙනවා නම් මේක added advantage එකක් බවට පත් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ආයුධම් පත්‍රයේ vacancies.hr@lankem.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔයගොල්ලන්ගේ ආයුධම් පත්‍ර මේ සඳහා යොමු කරන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ vacancy එක. ඊළඟ vacancy එක වශයෙන් තියෙන්නේ intern supply chain කියන අංශයෙන් තමයි තියෙන්නේ. ඉතින් සීමා වාසික පුහුණුවක් supply chain කියන අංශයෙන් තමයි vacancy එක ගැසට් කරලා තියෙන්නේ ලංකම් සිලෝන් PLC වල. ඉතින් අපි බලමු මොනවද ඉල්ලන සුසුකම් කියලා. Currently pursuing a degree or HND or similar education qualification in supply chain management logistics or related field. ඉතින් supply chain management එක පිළිබඳව qualification එක යනවා degree එකක් හරි අදාළ diploma එකක් හරි කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි proficiency in MS Excel and familiarity with ERP system is a plus. Strong organizational and communication skills, ability to multitask and work in fast-paced environment, interest in international trade, transport and procurement processes. I think මෙන්න මේ කියන සුසුකම් ටික තියෙනවා නම් ඔයාට මේ සඳහා ආයුධම්පත් යොමු කරන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයගොල්ලෝ ආයුධම්පත් යොමු කරන්න ඕන vacancies.hr@lankem.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනේ. ඉතින් intern කියන vacancy එක තමයි අරගෙන ආවේ. ඉතින් කවුරු හරි undergraduate student කෙනෙක් හරි කවුරු හරි supply chain පැත්තෙන් job එකක් හොයන කෙනෙක්ට intern කියන vacancy එක සඳහා apply කරන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ vacancy එකට. ඊළඟ vacancy එක තියෙන්නේ key accounts executive කියන vacancy එක. මෙහිදී මේකත් ගැසට් කරලා තියෙන ලංකම් සිලෝන් PLC එක. ඉතින් මෙහිදී ඉල්ලන සුසුකම් වෙන්නේ ability and the capacity to drive predetermined sales target of the institution business sector attached to paint division. ඉතින් මේක paint division එකට අදාළව තමයි මේ vacancy එක ගැසට් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මේක ඉල්ලනවා experience in handling institutional corporate business is a must with minimum of 3 years of experience similar capacity. ඉතින් මේදී අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා. ඒ වගේම තමයි possess the valid qualification in sales management from the recognized university or institution. ඉතින් sales management එක පිළිබඳව ඔයාගේ ලබාගත්තු යුනිවර්සිටි එක ලබාගත්තු professional qualification එක මේදී ඉල්ලනවා. ඒ වගේම තමයි වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් මේ සඳහා ඔයගොල්ලන්ගේ ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඔයාට මේ කියන සුසුකම් ටික තියෙනවා නම් මේක ගැසට් කරලා තියෙන Robiolac Paint කියන කම්පැනි එක තමයි කියන්නේ ලංකම් ගෲප් එක ඇතුලේ තියෙන Robiolac PLC කියන Robiolac කියන කම්පැනි එකෙන් තමයි මේක ගැසට් කරලා තියෙන්නේ. ඉතින් අපි යමු ඊළඟ vacancy එකට. ඊළඟ vacancy එක තියෙන HR executive කියන vacancy එක. මෙහිදී ඔයගොල්ලන්ගේ ආයුධම් පත්‍රය යවන්න ඕන අර ආයුධම් පත්‍රය යවන්න ඕන අර විද්‍යුත් තැපැල් ලිපිනයටමයි. මෙහිදී qualification වශයෙන් දක්වලා තියෙන bachelor of degree in HRM or similar qualification, 2 year plus experience in recruitment, expertise in HRIS, possession of the valid driving license will be an added advantage. Fast executor with the ability to multitask and meet tight deadlines. ඉතින් මෙන්න මේ කියන සුසුකම් ටික තියෙනවා නම් ඉතින් ඔයාලට ඩිග්‍රී එකක් හෝ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් HRM සම්බන්ධව ඒ වගේම අවුරුදු 2කට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාලට මේ HR එක්සිකියුටිව් කියන වේකන්සි එකට ඇප්ලයි කරන්න පුළුවන්.
ඉතින් අපි යමු ඊළඟ වේකන්සි එකට. ඊළඟ වේකන්සි එක තියෙන්නේ ෆ්‍රන්ට් ඩෙස්ක් ඔෆිසර් කියන වේකන්සි එකක් තියෙන්නේ ෂෙයාර්ඩ් සර්විස් සෙන්ටර් එකේ. මෙහිදී ඉල්ලන්නේ GCA A level පාස් වෙලා තියෙන්න ඕන 3 passes වලින්. ඉතින් ඒකෙදි ඒ වගේම තමයි following කියනවා ආදාරලා තියෙනවා administration business management or related field එක diploma එකක්. ඒ වගේම තමයි minimum අවුරුද්දක හෝ දෙකක 1 to 2 years experience එකක් ඔයාලට තියෙනවා. ඉතින් මේකේ තව දක්වලා තියෙනවා school leavers are also encouraged to apply කියලා. ඉතින් ඕගොල්ලෝ after A level එක ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මේකට apply කරන්න. ඉතින් ඔයගලගේ හැඳුම් පත්‍රයේ vacancies at hr@lankem.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔයගලගේ හැඳුම්පත් යොමු කරන්න ඕන. ඉතින් ඊළඟ වේකන්සි එක වශයෙන් තියෙන්නේ executive transport කියන වේකන්සි එක. ඒක supply chain management එකට අදාළ වේකන්සි එකක්. ඒකෙදි ඉල්ලන්නේ ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ logistics supply chain management පිළිබඳව. ඒ වගේම තමයි අවුරුදු 2කට වැඩි experience එකක් ඔයාලට තියෙන්න ඕනේ transport sector එක ගැන. Transport coordinator under the logistic divisions and reputed company or related supply chain operations කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඒක ඔයගලගේ ආයතනපත් අර ඉහත කිව්ව විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම අද අරගෙන ආවේ ලංගෙම් PLC කියන කම්පැනි එකට අදාළව ගැසට් කරලා තිබ්බ වේකන්සි කීපයක් අරන්. ඉතින් ලංගෙම් කියන්නේ සීමා සහිත පොදු සමාගමක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි. ඉතින් මේක තියෙන්නේ කොළඹ තමයි මේ ලොකේෂන් එක වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන් ලංකාව තුල තියෙන ප්‍රසිද්ධ ආයතනයක්. ඉතින් ඔයගලන්ට මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවන්ටත් බලා ගන්න, share කරන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.